හයි මම ප්‍රසාද්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ ස්වයං වින්දනය නැත්නම් masturbation කියන දේ ඔයාලට අවුල් විදිහට බලපානවද නැද්ද කියන එක ගැන නෙවෙයි. ඒක නවත්තන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ ඔයා ගොඩාක් මේ දේවල් කරනවා නම් ඔයාලට නවත්තන්න ඕන කියලා හිතලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයා වැඩිපුර ඒවා කරනවා. ඒක එහෙනම් නවත්තන්න ඕන. යූෂුවලි කරන කෙනෙක් නෙවෙයි නෑ. කියන්නේ යූෂුවලි එක ඔයාලට හාම් වෙන්නේ නෑ කියලා ඔයාලට හිතන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ නෑනේ. ඔයාලට හාම් වෙනවා කියලා හිතන හින්දානේ බලන්නේ. එහෙනම් අපි බලමු කොහොමද ඒක නවත්තන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ දේවල් harmlessද නැත්නම් harmfulද කියලා ඇහුවොත් මේකෙන් ඇත්තටම සයන්ටිෆිකලි විද්‍යාත්මකව ගත්තාම එහෙම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ජීවන ශෛලියට නැත්නම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට මේක හානියක් වෙන්න පුළුවන්. හිතන්න දවසට දෙතුන් පාරක් මේක කරන්න පුරුදු වුණොත් ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ඔයාට ගෙනියන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සහ ඒ වගේම අපිරිසුදුකම වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් මේ දේවල් අනවශ්‍ය විදිහට කරාම. ඉතින් අන්න ඒ නිසා තමයි මේක නවත්තන්න වෙන්නේ සමහර අයට නැත්නම් පාලනය කරන්න වෙන්නේ සමහර අයට. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. පළවෙනි එක තමයි ට්‍රැප් එක තේරුම් ගන්න එක. නැත්තම් ඔයාගේ උගුල මොකද්ද කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා මේව කරන්නේ කම්මැලිකමින් ඉද්දී නැත්තම් තනි වුණාමනේ. එතකොට ඔයා කරන්නේ මෙන්න මේ වගේ දෙයක් කරන එක. ඒ කියන්නේ ස්වයං වින්දනය කරන එක. ගොඩක් වෙලාවට ෆෝන් එකක් බලනවා නැත්තම් ඔයා තනියම ඉන්න වෙලාවකට මේ වගේ දෙයක් අහුනොත් ඔයා ආයේ ඒ දේ කරන්න පෙළඹෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි ඔයා තනියම ඉද්දි නම් කම්මැලි වුණාම නම් මේක කරන්නේ ඔයා තනි වෙන්නත් එපා කම්මැලි වෙන්නත් එපා කියන එක. ඔයාට ඒ වෙලාවේ පොතක් කියවන්න පුළුවන්, එක්සර්සයිස් කරන්න පුළුවන්, සෝෂල් වෙන්න පුළුවන්. එසා ඒක තේරුම් ගන්න. ඒකට අදාළ දේ කරන්න බලන්න. ඒ කියන්නේ කම්මැලි වෙන්නේ නැතුව නැත්නම් තනි වෙන්නේ නැතුව ඉන්න බලන්න. ඊළඟ understanding the fire. ඒ කියන්නේ මේක මොකද්ද කියලා හිතට තේරුම් ගන්න. මේක තමයි පිරිමින්ගේ raw biological fuel එක. ඒ කියන්නේ මේක තමයි පිරිමින්ගේ තියෙන ලොකුම ආසාව. ඒ කියන්නේ මේක සාමාන්‍ය දෙයක්. හරිද? ඒ කියන්නේ biologically නැත්නම් ජීවිද්‍යාත්මකව අපි දන්නවා මිනිස්සුන්ගේ ලොකුම උවමනාව තමයි sex කියන්නේ. sex තමයි මිනිස්සු කැමතිම දේ වෙන්නේ. ඉතින් ඒක ආය අවිවාදයෙන් පිළිගන්න දෙයක්. ඉතින් මිනිස්සුන්ට කරන්න තියෙන දේවල් වලින් පළවෙනි දේ තමයි reproduction කියන එක. ඒ කියන්නේ නැවත නැවත මිනිස්සුන්ව බිහි කරන එක නැත්නම් මේ ප්‍රජනනය කියන එක. ඉතින් ඒක නිසා තමයි අපිට මේක මාර ෆීලිං එකක් විදිහට දැනෙන්නේ. ඒ කියන්නේ මේක මාර ෆීලිං එකක් වගේ අපිට දෙනවා. එතකොට අපි නිතර මේක කරන්න පුරුදු වෙනවා. ඒකෙන් ප්‍රජනනය කියන දේ වැඩි වෙනවා. ඒකත් එක කාලයක් ප්‍රජාව පවතිනවා. ඒක තේරුම් ගන්න මේක සාමාන්‍ය දෙයක්. මේ වගේ ෆීලිංග්ස් එනවා කියන එක. හැබැයි මේ ෆීලිංග්ස් යොදාගන්නේ ඇත්තටම සෙක්ස් කරන්න නෙවෙයි. කාගේ හරි ෆොටෝ එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් හරි බලන ගමන් හිතාගෙන කරන්න. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒක වාගේ පර්සනැලිටි එකටත් බලපානවා. ඊළඟ තමයි understanding the modern enemy. දැන් ඔයාගේ හතුර කවුද? මේක ඔයාට කරන්න නැත්නම් මේ දේවල් ඔයාට කරවන්නේ කවුද? පළවෙනි එක තමයි IG modelsලා. ඒ කියන්නේ Instagram එකේ ඉන්න modelsලා, TikTok එකේ නටන අය, නටන කෙල්ලෝ. ඊට පස්සේ porn, ඊට පස්සේ leak වෙන videos මේ වගේ ඔයා trigger වෙනවා මේක ආයෙ කරන්න. හරිද? එතකොට ඔයාගේ sexual feelings ආයෙ උඩට එන්න පටන් ගන්නවා. ඉතින් මේකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම නැත්නම් මේක නැති කරගන්නේ කොහොමද කියලා බැලුවොත්. පළවෙනි ටෙක්නික් එක තමයි the pause නැත්නම් awareness. දැන් ඔයාලට එනවනේ සිතුවිල්ලක් මේක කරන්න ඕනේ කියලා. එහෙම එද්දි ඔයා ඒක ඒ සිතුවිල්ලට එන්න දෙන්න. නැත්නම් ඒ සිතුවිල්ල ගලාගෙන යන්න ඉඩ දෙන්න ඔයාගේ ඔළුවේ. ඒකලා හිතන්න මේක නිකම්ම සිතුවිල්ලක් විතරයි. මේක ආවට මම කරන්නේ නැහැ කියලා. දැන් මේක ඔයාලටම හිතලා තමයි කරන්න වෙන්නේ. දැන් ඔයා බලයි ඒක කරන්න අමාරු දෙයක් නේ කියලා. ඔව් ඒක කරන්න අමාරු දෙයක්. මෙතෙන්දී ඔයාට කෝච් කෙනෙක්වත් පිටිපස්සෙන් ඉඳලා කවුරුත් ඔයාට කියලා දෙන්නවත් නැහැ මේක කරන්න. ඔයා ඒකට පුෂ් කරන්නේ නැහැ. ඔයාම තමයි පුෂ් කරන්න ඕනේ. ඒ නිසා ඔයාට self discipline එක තියාගෙන ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ස්වයං විනය භාවිතා කරලා මේක නොකර ඉන්න. ඊළඟ ටෙක්නික් එක තමයි transmutation. ඒ කියන්නේ දැන් ඔයාට මේ වගේ හැඟීමක් කාමාවට කරන්න ඕන කියලා හිතන වෙලාවට ඔයා රූල් එකක් දාගන්න. මට ස්වයං වින්දනය කරන්න හිතුනොත් මම ඒ වෙලෙම පුෂ් අප් 20ක් ගහනවා. අන්න එහෙම හිතාගන්න. එහෙම හිතාගෙන සිරාවටම ඔයාට ඒ වගේ ෆීලිං එකක් එද්දි ඔයා පුෂ් අප් 20ක් ගහන්න. පුෂ් අප් 20ක් ගහන එකෙන් මොකද වෙන්නේ? ඔයාගේ අර ෆීලිංග්ස් නැති වෙනවා වගේම ඔයාගේ ඇඟත් හැදෙනවා. ඉතින් කාලයත් එක්ක මේ පුෂ් අප් 20ක් ගහනවා කියන එක හිතෙද්දි ඔයාගේ මොළය පුරුදු වෙනවා. දැන් මේ වගේ හැඟීමක් එද්දි ඔයාට අමාරු වැඩක් සෙට් වෙනවා කියලා. අන්න එහෙම වුණාම ඔයාට වෙන හැඟීම් නැති වෙනවා සහ අඩු වෙනවා. එතකොට ඔයාට අවශ්‍ය වෙලාවෙදි විතරක් මේක පාලනය කරගෙන කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙන් ඔයාට දේවල් දෙකක් වෙනවා. එකක් ඕක නැති වෙනවා. අනිත් එක ඔයාගේ ඇඟ හැදෙනවා. මේ පුෂ් අප් ගහන එක නම් හෙන ඉෆෙක්ටිව් වැඩක්. ඒක කරලා බලන්න. ඔයාට හිතෙද්දි ඔයා අර ස්වයං විනය පාවිච්චි කරලා ටක් ගාලා පුෂ් අප් 20ක් ගහන්න. ඒක තරහින් කරන්න. එතකොට ඒක කරන්න පුළුවන්. ඊළඟ තමයි ටෙක්නික් 3 පරිසරය වෙනස් කරන එක. තනියම ඉන්න එපා. තනියම ඉඳි නම් ඔයාට ෆීලිංග්ස් එන්නේ. තනියෙන් ඉන්න එපා. ඊට පස්සේ සෝෂල් මීඩියා වගේ දේවල් වලින් ටිකක් ඈත් වෙන්න. ඊළඟ තමයි වෙන වැඩක් කරන්න එළියට යන්න. එළියට යනවා කියන්නේ සෝෂල් වෙන්න බලන්න. මිනිස්සු ආශ්‍රය කරන්න, යාළුවෝ ආශ්‍රය කරන්න. එතකොට ඔයා අර දේවල් කරන්න පෙළඹෙන්න. ඔයාට වෙන වෙන එක්සයිට්මන්ට් දේවල්, ඔයාට වෙන වෙන එක්සයිටිං දේවල් තියෙනවා. ඒ විලේ කරන්න.
ඉතින් ඒක තමයි සරලම දේ ඔයාලට මේ පරිසරය වෙනස් කරලා කරන්න පුළුවන්. ඊළඟට තමයි understanding the true enemy. අර මං කිව්වාගේ IG එකේ TikTok එකේ කෙල්ලන්ව unfollow කරලා දාන්න. ඒවා පෙන්වන්න දෙන්න එපා වගේ feed එකේ. Facebook එකේත් ඒ වගේ group වල ඉන්නවා නම් ඒ වගේ leave වෙන්න. ඒ වගේම not interested නැත්නම් ඔයාට showless වගේ දේවල් පෙන්නලා ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඔයා නිතර නොබල හිටියම ඇල්ගොරිතම් එකේ ඔයාට ආයෙ ඔව පුෂ් කරන්නේ නැහැ. ඒ වෙනුවට social media අඩු කරන්න. social media ගියත් වැදගත් දේවල් විතරක් බලන මට්ටමට ඔයාගේ feed එක හදා ගන්න. ඉතින් අනිත් දේ තමයි නියම පිරිමියෙක් කියන්නේ තමන්ගේ හැඟීම් පාලනය කරන පුද්ගලෙක්. නිසා හැඟීම් වලට තමන් පාලනය කරන කෙනෙක් නෙවෙයි. මේ විදිහට ඔයාව පාලනය කරන්න පුරුදු වුණොත් ඒ කියන්නේ sexual feelings වලට ඔයාට පාලනය කරන්න ඉඩ දුන්නේ නැත්තම් ඔයාව ශක්තිමත් පිරිමියෙක් විදිහට ඔයාව define කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලා දැකලා තියෙන සමහර කෙල්ලන්ට කොල්ල මාර විදිහට messages යවනවා. ඒ කියන්නේ inbox එකට messages බලද්දිත් يعني නොබලුවත් ආය යවනවා. දිගට message කරනවා, call ගන්නවා. විවිධ දේවල් දෙනවා, සල්ලි දානවා. මේ විදිහට අර කිල්ලන්ගේ attention එක grab කරන්න හදනවා. මේකට හේතුව තමයි ඉතින් අර තියෙන sexual feelings කියන දේ. ඉතින් මේක අවුල් දෙයක්. sexual feelings එන එක නෙමෙයි අවුල් දේ. ඒක වැරදි විදිහට පාවිච්චි කරන එක. ඉතින් කාලයත් එක්ක මේ වගේ sexual දේවල් නැත්තම් මේ වගේ porn ඊට පස්සේ මේ masturbation වලට ඇබ්බැහි වුණාම මේ දේවල් සිරාවටම නැත්තම් රියල් ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් කරන්න ඕන කියන එකක් එනවනේ. එහෙම වුණාම මේ විදිහට එයාලගේ මෙන්ටැලිටි එක හැදෙනවා. එතකොට අර වගේ ඉන්බොක්ස් එකට ගිහිල්ලා මැසේජස් දානවා. සමහරලාට ඒකේ ඉන්නේ කොල්ලෙක්ද කිල්ලෙක්ද කියලා දන්නේ නැතුව රිප්ලයි කරනවා, මැසේජ් කරනවා, සල්ලි දානවා. ඒ වගේ රැවටෙනවා. ඒකට හේතුව මේ තියෙන අර්ජ් එක වැරදි විදිහට ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේවා කන්ට්‍රෝල් කරන්න පුරුදු වෙන්න. වගේම මේ දැන් තියෙන ෆීලිංග්ස් ෆුල්ෆිල් කරගන්න ඇත්තටම ගෑල්ලා මේක ආශ්‍රය කරන එක තමයි කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඔයා තේරුම් ගන්නවා සෙක්ස් කියන දේ එහෙම කරන දෙයක් නෙවෙයි. මේ වගේ දෙයක් නෙවෙයි. ඒක වෙනම ෆීලිං එකක් නැත්තම් ඒක කරන විදිහක් තියෙනවා. සහ ගොඩක් අය අද කාලේ මේ සෙක්සුවල් දේවල් ඔය වගේ තිරයකින් බලලා ෆුල්ෆිල් වෙන නිසා එයාලට කෙල්ලන්ට කතා කරන්න බෑ, පෞරුෂයක් නැති වෙලා වගේ දේවල් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් රිලේෂන්ෂිප්ස් වගේ දේවල් වලට Gen Z එක යන්නේ නැහැ. ඒ වගේම ගොඩක් කොල්ලෝ සහ කෙල්ලොත් අද වෙනකොට තනිකඩයි. ඒවා මේ පේනවා වගේ රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. මේ දේවල් ඔක්කොම අයින් කළා කොන්ෆිඩන්ට් වෙන්න බලන්න, තමන්ගේ අරමුණක වැඩ කරන්න බලන්න. මේ විදිහට සෙක්ස් වලට නැත්තම් පෝන් වලට masturbation වලට ඇබ්බැහි වෙන්න එපා. ඒව නවත්තන්න. ඒ feelings අපිට තියෙනවා. ඒ feelings එනවා මේ වයසදී. ඒව එන්න ඕන. නැත්තම් ඒක ලෙඩ. ඒ ආවට ඒව අපි fulfill කරගන්න. නැත්තම් ඒව experience කරන්න ඕන real life එකේ. ඉතින් ඒකට වඩා effort එකක් දාන්න වෙනවා. බය වෙන්න නැතුව කෙල්ලට කතා කරන්න වෙනවා. මම කියන්නේ sex කරන්න කියන එක නෙමෙයි. මේ feelings අඳුර ගන්න එක ගැන මම කියන්නේ. ඉතින් ඔයාලට කතා කරන්න වෙනවා. එහෙම ආශ්‍රය කරලා බලන්න වෙනවා. ඉතින් confident එකකට තියෙන්න වෙනවා. personality එක ඕන වෙනවා. ඒ දේවල් හදාගන්න. ජීවිත ඉස්සරහට යන්න ඒ දේවල් ඕන. ඉතින් අද වීඩියෝ එකේ මොකද ඔයාලට හිතෙන්නේ? මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ගැන කමෙන්ට් එකක් විදිහට ඔයාලට දාන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් එක කමෙන්ට් එකක් විදිහට ඔයාලට දාන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එක අනිත් අයටත් පෙන්නනවා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න හොඳයි කියලා හිතනවා නම් ඒ යාළුවාට මේක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නකම් ජය